කියනකොට මේකප් සෙට් එක අරන් යනවා. ඔව් අනේ ට්‍රිප් එකක් යනකොට අක්සස් සෙට් යන්න එපා. මම ටිකක් දෙන්නම් මං යන්නෙත් නැති එකේ. අනේ වත් යමුකෝ. අනේ මට බෑ හලෝ ඔය යන්න අර කාඩේ ටිකක් දෙනවනේ. මේ ට්‍රිප් එක යනවා. මේ ඔබ ඉන්නවකෝ? නාද බං කෙල්ලන්ට වීඩියෝ කරන්නේ. ඔව් බං අපි නිකන් බෝඩට චාටර් වෙනවා. ඔව් බං අපි චාටර් වෙනවා. උඹලා වීඩියෝ කරන්නේ. අනේ උඹනේ බං. මේ ඒක නෙමෙයි. පිට මොනවද බං ගෙනියන්නේ? දැන් මොකක් නෑ බං උඹ වරෙන්ම මන්නේ කියන්නේ. එහෙම හරිද බං? උඹලා මූත් කන්නේ නැද්ද? කෑම නම් මොනවද බං? උදේ රැස්සින වෙලාවේ කෑම 5ක් කිස්සුවා. මගත් පිස්සුද බං? කිස්සුවා ඒක වෙන එකද කොයි. නෑ බං පිස්සුද මන් දැක්කලා අදින් ගත්තේ පැත්තේ කරගෙන ඉන්නවා. ඉඳපන් ඕකලේට. පිට ගහන්න බං. ඒක මොකක් කරේ වලු. මේ ඒක නෙමෙයි. පිට වෙලාවට වරෙල්ල ඈ. උඹලා වරක් වෙලානේ බයි ඉන්නකෝ. හරි හරි යමන්. උඹලා වෙලාවට ඉන්නේ නැහැ. කොහොමද ගෝලිම? කොහොමද තේරෙම ඉන්නවා? ඔයාලා නොසන්ඩාලු දෙන්න. අර එන්නේ සර්. කොපිට කොහාටද මං එන්න කිව්වේ? කොපේ කොණ්ඩේ හැටි. බෑකෝ. යන්න බෑ ගුරුවා. ෂර්ට් එක. ඊයේ දුන්න උපදෙස් තේරෙම මතකනේ. කාගවත් දුරකථන තියාගන්න බෑ. ඒව අරන් යන්න බෑ. Oh no. හරි ළමයි. තේරම ගිහලා පොලිමේ බස් එකෙන් නගින්න. මිස් මේ කවුද? මේ මගේ පුතානේ. පුතා? අම්මට හුඩු මිස්. මේක බස් එකක්ද තොරණක්ද? මේ මොකෙද්ද? මොකෙද්ද බංගර? ඒකේ පුතා කියන්නේ මොකද? කොළ මුඩි එක ඉස්සරහට පිටිපස්සට ඇවිල්ලා. පළයන් ඉස්සර. පළයන් ඩේ බං අරු යන්නෙත් අපේ සල්ලි වලින් බං. අඩෝ සිරාණා බං. මරන් කෑන කතා කරා. මේ ඉඳන් ටිකට් එක ගාම ප්‍රශ්න අහගන්නකෝ. බාරේ නෑ බං. ඉතින් නැටි කරන ප්‍රශ්න අහන්න. මොකක්ද මේ ඉස්සර පොඩි ළමෙක්ටවත් ඉන්න දෙන්නේ නැහැ. ඊඹට ඉස්සරහට යන්න. අඩේ කවුද බං මේ බස් එක කතා කරේ? කවුද ඉතින් මෙස්සර බොසා තමයි. ඒක නේ බං මේකේ තාතියෙන් වැඩ කරනවා. ඕන් අහගනින්කෝ. ඇතුගල්පුර පුරවරේ චාම් හැඩකාරිය ඉතාලි රචන VIP මියුසික් එඩිෂන් අතිනවීන අංග උපාංගවලින් සැදුම්ලත් මෙම බස් රථයෙන් ඔබට ඉතා සුව පහසු කාර්යක්ෂම මෙන්ම ආරක්ෂිතව අමතක නොවන චාරිකාවක් කරගන්න අදම අමතන්න. මෙම බස් රථය මගින් ඔබට ඉන්ඩෝ ලයිට් සිස්ටම්, hi-fi sound system, outdoor DJ, comfortable sheets, smoke gun සමගින් සුහදශීලී කාර්ය මණ්ඩලයක් සමගින් ඔබගේ චාරිකාව සඳහා අදම වෙන් කරවා ගන්න. අඩෝ සුපිරිනේ එහෙනම් සුපිරි ආතල්ලයක් ගන්න පුළුවන් නේද? දන්නානේ ඉතින් අපි කතා කරමු. දන්නානේ බං අපි ගැන. මේ අරවා ගන්න මේ වැඩිපුර පෑනක් වැඩිපුර කරුණු ලියා ගන්න.
මම කොකටත් කියලා බෑන් දෙකක් ගෙනාවා. මොනවද බම්බෝ හිටගෙන කරන්නේ? මේ වරෙන් බං. අඩෝ thank you ඈ. කොහෙද යන්නේ? මෙහෙ. මේ ට්‍රිප් එක ඉවරයි බං. අරුන් එක රස්තියද කරන්නේ නේ? ඒ අඩෝ ටිකේ එන්න මම. නේ පුවක් කැල්ලක් නැද්ද බං? පුවක් කැල්ල නැත් නයිස් එකක් දෙන්න. ඔව් කියන්නේ බුලත් කොලේ එක මම නයිස් කන්නද? ඒ වෙනසකටත් එක්ක එහෙම කාල් බලපන්. ඒ බං අපි ඇත්තට කොහෙද යන්නේ? ඉරිපාද නේ බං? යනලියාවගේ යමන්කෝ. යන්නේ. අම්මේ මට කස්ටමර් එක. යෝ පුතේ මම උදේත් කිව්වන් හරියට ටොයිලට් ගිහිල්ලා එන්න කියලා. ඒ උනාට මට දැන් දෙන්න ඕනේ. නේ අයියේ චුට්ටක් ඉස්සරහින් නවත්තනවද? ඒකනේ බං. වෙලා වෙන්න ඕනේ නැහැ. මිස්ටර් ගෝරේ මොකද මේ බලන්න. ඒ අජි කොහෙද මිස් කියේ? මිස්කේ පුතා බඩට දෙන්න බං. අඩෝ මේක බුදුවට ජනා කරන්න බං මේක නැත්තේ. වරෙන් බං. ඒ කොහෙද යන්නේ? මාව දෙන්න ගෙන්න ගන්න එපා. එනවා මෙහෙට. පොඩ්ඩක් ඉන්න ඕයි. ඒ තිසර මේ දාර පොඩියෙන් කර එනකම් බං අපි මෙතන ඉන්න ඕනද බං? ඒ ආන් එනවා බං. මත්තම මෙතන. බෙට් නෙවෙයි බං T10. යමල්ලා අනේ හලෝ මගේ මේකප් එක තිය වෙලා වගේ. ටිකක් ගාගන්නද? ඔව් අනේ හලෝ මමත් ආයෙ දා ගන්නවා. අනික හලෝ ගොඩක්යි කියන්නේ මම හරි කිව්වා. මමත් එහෙමයි හලෝ. අනේ නිකන් ඵලයන් කියන යන්නේ අපි හැමෝම ගන්න උඹේ පැටි කුඩිය. කියපන් බලන්න. මොකද ළමයි ඔය සද්දේ? නෑ නෑ මේ කලබල වෙන්න එපා මේ සින්දුවක් කියන්නේ. අත්‍යක යන් ඔබේ. මෙතන අපි දෙන්නද? වරේ වරේ. තුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා. කාටද දෙන්න කිව්වේ? සින්දුවක් ගෑණිය කිව්වේ. පුතා ඔයා පන්සලට යන්නේ නැද්ද? මේ බෑමිස් රෝලි දෙන්න. යාට ආවා. පොඩ්ඩක් ගිහලා එන්න. අම්මඩ උඩ මොකක්ද එනවා? මේ බස් එකේ එනවා. මම නෑ කිව්වම නේ පාස් එක. ආයි යන්නම් බං සෙට් නෑනේ එහෙම. බලන්න ගිහින් වරේ. මේ වරෙන් බං පොඩි උන් ගන්න නේද? මිස්ටර් එම් ගොඩියක් ගන්න. යන්න. මොකද ෆෝන් එකක් ගෙනාවේ? ටීචර් මික්සර් ගෙනාවේ. ඔය ටීචර් මික්සර් ගෙනාවේ. බලන්න ළමයි දැන් සර් දැනගත්තොත් මොනවද වෙයිද? අම්මඩ උඩ. පොඩ්ඩක් ඇතුලේ ඉන්න. මොකුත් නැද්ද බං? මොනවද මේ වාපිලාගේ මොකද? අරුන්ගේ මිස් ගහම මොකාවක් මොකුත් නෑ. මේ පුවක් කෑල්ලක් වන් නැද්ද බං? පුවක්ද බං? අපි එන්නේ පන්සලට. ඔය ඉස්සරහා එන්නේ. හරි හරි බං. ඌව මොනවාද කොල්ලෝනේ. ඒකනේ පොඩ්ඩක් ඉවසන් ඉඳහන්. ආම්සුණු ගාවක් නැති. කොලපුවක් දෙපොක් මින්නේ පන්සලේ ගුඹානික ඉස්සරහා. හරි හරි බං. ඌව මොනවාද? කොල්ලෝනේ. කොල්ලෝනේ බං පොඩ්ඩක් ඉවසන් අල්ලන් ඉන්න බං. ආම්සුණු ගාවක් නැති. ඔව් විද්‍යාවකෝ යන්නේ.
නේද පුතා? ඔව් ටීචර් ඒක නම් යන්ත මාරු ෆීලිං එක. ඒ කියන්නේ අපි යනවා තේන්නේ කියන්නේ ඒකද? ෆීලිං එකක් කියන්නේ හැඟීමක් මල්ලි. මෙයා දන්නවනේ ඌව විහිළු කරන්න ඔයාලට. ඒක නම් අපිට තියෙන්නේ. ඒකනේ හලෝ මිස්කි පුතාට ඉංග්‍රීසි බෑ. නන්දුවාල බස් එකට යන්න අපි එන්නම්කෝ. ඒ වගේ වෙලාවට ඉංග්‍රීසි දන්නේ නැහැ කතා කරන්න එපා ළමයෝ. මටත් එක්ක හරි ලැජ්ජයි. ඉතින් ආ මේ ලෝකෙදිම හැම මිනිස්සුම ඉබගේ පාස්සේ නානෑනේ. මේ වේ මෙහෙට එනවා යන්න. කෝයකෝම කොහෙ ගියත් දන්නේ. අයියෝ අද නම් ඉතින් කණේකට ගහගෙන ඉන්න තමයි වෙන්නේ. රන්නැලි සෑයවිය දිවි අමරට නැඟුණ සුදොවුන් පියාවිය සක්විති මගතනල ඕනේ මගේ ළමයා. මොලංග වැඩ ගන්න නේ ටීචර්. අනේ දෙයනේ කවුද මේ ළමයාට මෙහෙම දෙයක් උනේ? මුත්තේ මේ කොහෙටද කතා කරන්නේ ගියේ? මට කතා කරන්න නැවුන්නේ ඔයා මොකද? මට ලේන්ස් සම්ද කියලා ගියේ. තාමද කොහෙද ගියේ? අනේ අර ගියේ මට යම් පන්සලට. දැන් මොන පන්සල්ද මේ එනවා යන බස්. ඒ මෙහෙ මරන්න වඩනවා කඩ කරලා ගහපන්. බ්‍රයිට්නස් දෙනකො බ්‍රයිට්නස්. තමයි අරු ඇල්ල කරලා නේ උබේ කෙලින් කරපන් බා. ඔකේ තමයි කමල් එක් වගේ නේ දුට්ට ඉදපන්කෝ මේ උඹ කටවා. මෙහෙ ආගෙන ඉද අන්නේ සුපිරි next position මේ අර ඉතලක් කියන්නේ අපේක්ෂණ හරිද දිමුදවන් පාරා ඉස්සුල බංගේ පන්සලේ වැඩ කරන ඇවිත්තියා නෑනේ වර යන්නෝ උන්ට ගහන්න ඕනේ බා හරියන්නේ නැහැ. මේ ලස්සන පන්සලනේ ආයි දවසක එන්න ඕනේ. ඔව් හලෝ. ඒ කෙල්ලෙක් ඔන්ලයින් උන්නේ නැහැ බං. තෝගේ හාල් පවර කරනකොට කෙල්ලෙක්ව සෙට් වෙද බං අනේ ඵලයන් බං යන්න. මේ තිසර බයිරවගේ තරම ගැඩුවානේ ඒ කියන්නේ අර මාමගේද බං? ඒ මගුලා නෙවෙයි බා. අර බයිරව රූපේ සලම් කඩපු ඒක නිසා. දන්නේ නැතුව මම පොඩ්ඩක් නේ ඒකට හත තියුණා විතරයි අවුලක් නැහැ දැන් ඒ කලවරින් සේව් කරලා ආවේ බං මං කිසි ගණන් නැහැ යකෝ මුට උල තියන්න එපා. අපි අයම දවස් ගෙමු නේද පන්සලට. අපේ යාගේ රයියයි අක්කයි බඳපු අලුත ආවලු මේ පන්සලට. දැන් ඉතින් ඒකෙන් මට මොකද්ද කියන්නේ? අපෝ නිකන් කියේ හිනා යන්නෙත් නෑ. මොකක්ද කිව්වේ? ඒක hina වෙන දෙයක් නෑ නේ. ඇහුවේ නෑ උඹ කඩගෙන ඉඳපන්. අනේ ඔයාලා කියන සින්දු හරි බෝරින් අනේ. අය සින්දුවක් දාලා ගමු Anything for you, sister. Like anything. Bashing in a
DJ Manuka Music Style. Bangkailah kan deh. නැස්ටර් මෙයාට කවන්න ඕනේ සත්පුරු. Oh, iya. ආංගඩේ කිඹුලේ ඉරාඩ වතුර වලද බං පිඹුරා පිඹුරා නෙමෙයි අඩේ හොඳට බලපන් උ කිඹුලා අයියෝ අපි ඉවරයි බං අපි කයි බං ඊ අහු අකට යන්න ඒවා කිඹුලෙන් නෙමෙයි උ තලගොයෙක් අපි දන්න බා අතල්ලයක් ගත්තේ අඩෝ නැද්ද මචි මොකක්ද අපේ දෝ කොහෙද බං හිටියේ නෑ මම මේ ජෑම් එකේ ලරි බේකප් සෙට් එක ගෙනල්ලා බා. ඊ තාම බෝට් එක අපිට සේව දාලා බෑ. කො ගණින් ඔක් කන්න. ඊළඟට අපි කොහෙද යන්නේ? යවක් බලන්න නුනේ. Mary අම්මා. ඒක නෙමෙයි මේක අමුරයි බා. ඒ බා. මට නම් අතට පොඩ්ඩක් රිද. ඒක හරියන්න අවුට්ලි. ඒකනේ බා. මේ ඒක නෙමෙයි මෙතන. ඔයත් එක්ක ඉස්සර ගමේ අත්‍යත්ත ප්ලාන් එකක්. කතා කරලා වැඩක් නෑ බං. කෙල්ල ලපු ගණන් කාලයක් රැඟුවා. දැන් ඒකත් නෑනේ බා. කතා කරලා වැඩක් නෑ බං. දැන් ඊටත් එළිය අපරේ කරන්නේ. අපේ එහෙමද? මොකක්ද නැද්ද බා? Oh no. කොහොමද බා කොහේ බොක්කඩ ගන්න මේක ඉරලා මැරි. ඉතින් හලෝ යාමට පුත් නැද්ද අහුයි. ඒව නෙමෙයි බං මං බල්ගේ බං තේරෙන්නේ නෑනේ. මට නම් තේරුණා. ඉන්නකො සර්ට කියන්න. මේ ඵලයන් බයි යන්න. ඒ සමායා. මගේ ස්කිනේ ඩැමේජ් වෙනවනේ මේ අවුවට. ඒකනේ හර අපිට ඔලුවේද දන්නේ. මන්ද කාලේ යමු නේද? ඔව් කාලේ. බලන්නනේ අරුන් කෑකහා ඉස්සරහට යටි. අනිත් කතාව. මුගේ කප්පියනේ. ජීවිතේට උන් කොල්ලට කතා කරනවා. අපිට වැඩක් නෑ. අචින්න වැඩකටුරු ලියාගත්ත නේද? ඔව්වනේ. ලියාගත්තා. මේ පරම් මේ ටික බලලා පාඩම් කරලා හොඳට එක්සෑම් පාස්. හැම පාරම එහෙම වෙන්නේ නෑනේ. ඔන්න පාඩක මේ පාර මම තමයි පන්ති පාන්නේ. බලමුකෝ කරන හැටි. මම නම් කවදාද ජයවර්ධන පුරේ යනවා. මම නම් අරලේ කොළඹට යනවා. ඇයි මුට්ට කර ගහන්නද? නෑ අකෝ කැම්පස්. ඩෝ කෑ විතරයි බං දැන් නම් පාඩු වේ. ඒ ඉස්සර වරේ පාඩල දැන් මට ඔන්න බලන්න. ඒ ටෙස්ට් එක කරනවා.
කරන්නේ? හරි ළමයි දැන් වැවට ආවා. ඒ තමන් බේරෙනවා. කොහෙද බං? යා බේරෙනවා. ඔය ගාල්ලකට ආන්නේ. මත අමතර පන්දි. ඔය එකට එන්නේ නැති බං. දැන් අපොඩේ මේ පැත්තට. මේ කට්ටිය වැඩි හතර යන්න එපා. උන් හරියට ඔය හරියට ඉන්න කඩිය හතර යන්න එපා. මම පිටට කන්න හරි අරගෙන එන්න. ඉල්ලෙන්. අම්ම මට කන්න නෑ කක්ක කරන්න ඕනේ. කට. ආ හරි තමයි මට ටයිටනින් නැවගිලු. ඒ මෙසර් ෆෝන් එක පොඩ්ඩක් දියන්කෝ. මොකටද බං? අර බං කෙල්ල ගලුවට ගාවුවට ඔය පස්සේ දීවා මම ෆෝන් එක. එන්න හැ විජාට. පැටි වස්සන්න බං. මොකද යකෝ මගේ ඔලුවට ගිහුවේ? මේක තමයි දැන් ට්‍රෙන්ඩ් එක. ඉඳපන්කො ට්‍රෙන්ඩ් එක පෙන්නන්න. මොනවද කරන්නේ? මාළු අල්ලන ආවා. ඉතින් අවුනද? තාම නෑ බං. කොට කියන්න ගිය පාර හම්බුණා බේන් සයි. මාළුවෙක්ද? නෑ බං මේ කවුරුන් දාලා ගිය ටයරයක්. ඒ මේ වරේ යන්න. කොහොමද කසුනි ගන්න? ඒ යන්නේ අපි හින්දුවක් කියමු. මේ චමල්තු දෙකද? මේ එයි කිසරයි මෙච්චරයි ගියා මේ අර යමුද ගන්න උඩට ගියේ කියන. හොදට දැක්කම මෝ මන්දක මෙහාට ගිහින් හොදට දැක්කම මම මෝ මාත් දැක්කනේ. නෑ මම ඔය හොයන්න බං බලපන් අම්ම තමයි ගෝන්නේ සතුවක් තමයි. මං ගැරඩි දෙන්න. අරේ දියමන්. අර ඉන්නේ බං මේ. වරෙන් බෑන්. මිස් කොහොමද කරන්නේ? ඕමි ස්ටුඩිය එක. ඒ අහුවෙන් තමයි යන්නේ මාත්මේ ආවේ පිටමැනක ඉන්නේ ඒ කොල්ලා. ආ. පිටේ කරරැස්. අම්මි ඉවරයි. මොකක්ද ඒ සද්දේ? සිරාටම කවුද බං? උගත් නෑ පුතේ ඔයාලා යන්නකො බස් එකට. මයි කෑවේ බබා. ඒ මුචල් තාවා මේ වරෙන්. ජකා පෙන්නන්න බං යම්කෝ. අයියෝ මන් දැක්කේ රොසන්ඩානේ දෙන්න උතර කැරක් කැරක් ඉන්නවා. එතකොට මේ ළමයි ටික ළමයි මොකද කරන්නේ? දැක්කේ නෙමෙයි පොඩාට මුත්තේම කලහකට යන්නේ මගේ නම. ඌ වාරයක් යන්නේ. අනේ ඉන්න
අනිවාර්යෙන් දරගස්ස. ඔබලා දනගස්සලා මම ඔක කන බලන්න ඕනේ. ඒක නෙමෙයි දැන් නම් මොකද කරන්නේ? බයෙන් එපා සර් මිස්තරනේ බස් එකේ කෙස්ට පුළුවන් ඕක. මොනම කොහොමද? මම නේ ගෙනියන්න ජීවේ.